තරගවලදී බොහෝමයක් කණ්ඩායම්වලදී බොහෝමයක් කණ්ඩායම් වලට එරෙහිව වුන් ලබා දුන්නා. දැන් මෙවර විට තරගය කුමන කණ්ඩායම් දෙසට ජයග්‍රහණය දෝලනය විද බලමු ලයන් හාට්ස් සමගින් අයන් ආම්ස්. තරගය ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම්. රතු පැහැති සලකුණ නිසි පරිදි මධ්‍යගත කරමින් තරගය ආරම්භ වන්නට අන්ත දෙකේම හොඳ සූදානමක් විනිසුරු පරයාගේ සංජාව ලැබෙනතුරු තරගය ආරම්භ වුණා. ලයන් හාට්ස් කණ්ඩායමට ආවේනික වූ ආරම්භක ක්‍රීඩා රටාව හෝල්ඩි බැක් රබේ යටතේ ඔවුන් මදක් ඉවසිලිවන්තව තරගයට සමාරම්භයක් ලබාගෙන තිබෙනවා. අයන් ආම්ස් කණ්ඩායම ඔවුන්ගේ ගමන් මග ක්‍රමානුකූලව ඉදිරියට ගෙනට උත්සාහ කරනවා. මුල් මිනිත්තු කිහිපය ඇතුළත නැත්නම් මුල් තප්පර කිහිපය ඇතුළත ඔවුන්ගේ චවය ඔවුන් හොඳින් හසුරුවා ගනිමින් තමයි තරගයේ රැඳී සිටින්නේ. අපිට දැක බලා ගන්න පුළුවන් සියලු දෙනාම හොඳ අවබෝධයකින් සහ එක මට්ටමකට පොළොවට සමාන්තරව එක මට්ටමකින් තමයි ඔවුන් රැඳී සිටින්නේ. ලයන් හාට්ස් කණ්ඩායමත් අයන් ආම්ස් කණ්ඩායමත් එකම ගමන් මගක එකම උපක්‍රමයක ජයග්‍රහණය කවුරුන් වෙතටද? කවුරුන් ප්‍රථමයෙන් සීමා රේඛාව පසු කරාවිද? කවුරුන් සීමා රේඛාවෙන් ඉවතට ඇදී යාවිද? අප බලමු ලයන් හාට්ස් සමගින් අයන් ආම්ස්. අයන් ආම්ස් කණ්ඩායම විශේෂ උපක්‍රම භාවිතා කරනවා මේ තරගයේදී. ඔවුන්ගේ පැත්තෙන් නැහෙනවා චමුදිත පුලින් කියලා. නමුත් ඔවුන් තවමත් ප්‍රහාරය දියත් කළේ නැහැ. ඒතරම් ප්‍රබලව උපක්‍රමශීලී වචන හරඹයක් හොඳින් රඳවාගෙන සිටිනවා තවමත් ලයන් හාට්ස් කණ්ඩායම. දැන් සෙමෙන් අයන් ආම්ස් කණ්ඩායම Tamanගේ පැත්තට බර කරමින් තිබෙන්නේ. දැන් ඔවුන් ඇත්තටම අදිනවා. ඔබට පෙනෙනවා ඇති සෙමෙන් කඹය ඇදෙන ආකාරය ඔබේ වම් පසට තිරේ. ඒ කියන්නේ අයන් ආම්ස් පැත්තට. අඩියෙන් අඩිය තමයි තරගයේ මාවත වෙනස් වන්නට පටන් ගන්නේ. අයන් ආම්ස් දෙසට බැලුවත් ලයන්ස් හාට්ස් දෙසින් දැන් ප්‍රහාරයකට උත්සාහ කරනවා ලයන්ස් හාට්ස් කණ්ඩායම. නමුත් පෙර පරිදිමයි ඔවුන්ගේ මාවත ඔවුන් විශ්වාස කළ මග මේ වන්නට පුළුවන්. මෙන්න විශාල ප්‍රහාරය පැමිණෙනවා අයන් ආම්ස් පැත්තෙන්. ප්‍රතිප්‍රහාරය පැමිණේවිද ලයන් හාට්ස් පැත්තෙන්? ඔව් ප්‍රතිප්‍රහාරයක් තිබෙනවා අනිවාර්යෙන්ම චමුදිත. සමහර විට සියල්ල වෙනස් වන්නට පුළුවන් මේ ප්‍රතිප්‍රහාරයත් සමගින්. අයන් ආම්ස් ක්‍රීඩකයන්ට සිදුවේවි ප්‍රහාරය එල්ල කළ ශක්තියෙන්ම රැඳෙන්නට තරගයේ. ප්‍රතිප්‍රහාරය බලවත්. ඉතාමත් බලවත් ප්‍රතිප්‍රහාරයක් මේ වෙනකොට මදක් නිසල්මන් සිටි ලයන් හාට්ස් කණ්ඩායම සීමා රේඛාව ආසන්නයට යමු උනත් යලිත් වරක් ආරක්ෂිතව තවගේ සීමාව වෙතට කැඳවාගෙන එන්නට අගබෙල ක්‍රීඩකයන් හොඳ උත්සාහයක නිරත වෙන මොහොතක් අපට පෙනෙන්නට තිබෙන්නේ. හොඳ උත්තේජනයක් අනෙකුත් සෙසු ක්‍රීඩකයන්ගෙන් ලැබෙන මොහොතක් තුළදී අයන් ආම්ස් කණ්ඩායමත් ඊට නොදෙවෙනි ප්‍රහාරයක් දියත් කරනවා. දැන් පුහුණුකාරීත්වය ක්‍රීඩකයන්ගේ ආසන්නයට පිවිස ක්‍රීඩකයාගේ ඉදිරියට ගොස් ලයන්ස් හාට්ස් ජයග්‍රහණය වෙනුවෙන් හොඳ උත්සාහයක් ලබා දෙනවා සහ හොඳ උත්තේජනයක්. මේ වේගය මේ ජවය දැන් තමයි ඔවුන් හරියටම භාවිතා කරන්න අවශ්‍ය අගපෙළ ක්‍රීඩකයාව දැඩිව දිරිමත් කරනවා ලයන්ස් හාට්ස් කණ්ඩායමේ. දැන් තිරණාත්මකයි තරගයේ ජයග්‍රහණය. මේ මොහොතේදී තරග වටේ ජයග්‍රහණය ලයන් හාට්ස්. තවත් අඩි කිහිපයයි. ජයග්‍රහණය ඉතාමත් විශිෂ්ටයි. බිඳුවක ජයග්‍රහණයකින් මේ වටේ ජයග්‍රහණය කොට තීරණාත්මක තරග වටේ ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් ලයන් හාට්ස් සමගින් අයන් ආම්ස්. මේ වන විට රතු පැහැති සීමා රතු පැහැති සංජාව මධ්‍ය රේඛාව වෙත
ස්ථානගත කරමින් තරගය ආරම්භ කරා මේ මොහොත වන විට අයන් ආම්ස් කණ්ඩායම හෝඩින් බැක් ක්‍රමයේ යටතේ තමන්ගේ ජවය හොඳින් පරීක්ෂා කරන ආකාරයක් ඒ වගේම හොඳින් අල්ලා ගනිමින් මේ මොහොත තුරදී දැටිව තරගයේ ග්‍රහණය ඔවුන් වෙත ලබා ගන්නට උත්සාහ කරනවා. තරගයේ රැඳී සිටින්නට නම් අයන් ආම්ස් කණ්ඩායමට මේ තරග වටේ ඉතාමත් තීරණාත්මක මොහොතක්. ඒ වගේම ලයන්ස් හට් කණ්ඩායමට ලයන් හාට්ස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කරා නම් කල් වේලා ඇතිව මේ තරග වටේ තුරදී ඔවුන්ට පීඩනයක් නොමැතිව ඉදිරි තරග සඳහා මුහුණ දෙන්නට හැකියාවක් තිබුණා. දැන් ප්‍රහාරයකට මෙන් මාන බලන ආකාරයක් අපිට පෙනෙන්නට තිබෙන්නේ ලයන් හාට්ස් දෙසින් ඔවුන්ගේ පෙර උත්සාහ නොකරපු ඒ ප්‍රහාරය මේ මොහොත තුරදී දැන් දැක බලා ගන්නට පුළුවන් ලයන් හාට්ස් දෙසින් ඇංක ක්‍රීඩකයා අගපරින් ඒ ක්‍රීඩකයාගේ පෙර නොතිබූ ජවය දැන් ඔහු විසින්ම නිර්මාණය කරගෙන ඔහු විසින්ම යලිත්වරක් ඉහළට දමාගෙන ඉදිරියට ගේන්නට උත්සාහ කරනවා. අපිට පෙනෙන්නට තිබෙනවා අසංක හොඳින්ම දැක බලා ගන්නට පුළුවන් අයන් ආම්ස් කණ්ඩායමේ ඉදිරි පෙළේ යම් විදියකින් සමබරතාවය වර එක අහිමි වී යනවා. ඔවුන් කෙසේ හෝ යලිත්වරක් අලුතින් සිතා ඔවුන් සමබරතාවය ආරක්ෂා කරගන්නමින් දැන් ප්‍රතිප්‍රහාරයකට එන්නට මාන බලන උත්සාහයක් මේ පෙනෙන්නට තිබෙන්නේ. අගපලින් ප්‍රතිප්‍රහාරයේ තීරණාත්මකයි. ඉදිරි පෙළින් සමබරතාවය ගිලිහී යති. මැද පෙළින් සමබරතාවයේ ඔස්සේ වේගවත් ප්‍රතිප්‍රහාරයක් අකණ්ඩ ප්‍රතිප්‍රහාරයක් මේ වන විටත් ඉදිරි පෙළ ඉතාමත් තියුණු මනසකින් යුතුව ශාරීරිකවත් මානසිකවත් ඉදිරියට පැමිණ තිබෙන මොහොතක මේ වන විට පුහුණුකාරීත්වය බලා සිටිනවා. පුහුණුකාරීත්වය පියවරෙන් පියවර ඉස්සරහට ගොස් ඔවුන් තරග ජයග්‍රහණය කරා වටපිටාව පිටාව නිර්මාණය කරගන්නට උත්සාහ කරපු ඉතාමත් විශිෂ්ට මොහොතක්. ආරම්භක සංඥාව ලැබෙන තෙක් බලා සිටින මොහොතක්. තරගය දැන් ආරම්භ වුණා. තුන්වන සහ තීරණාත්මක අවසන් තරග වටය ලයන් හාට්ස් සමගින් අයන් ආම්ස් හෝඩින් බැක් ක්‍රමයේ යටතේ ඔවුන්ගේම ජවය හොඳින් කළමනාකරණය කරගනිමින් සුපුරුදු තරගකට නැත සුපුරුදු ක්‍රීඩා රිද්මයේ ඔස්සේ තරගය ආරම්භ කරන්නට ඔවුන් දැන් අවස්ථාව ලබා කරගෙන තිබෙන්නේ. සුපුරුදු උපක්‍රමයමයි. ඒ නිසාම තරගය ඉතාමත් උද්වේග කරයි. තරගය නරඹන්නට ප්‍රියයි. මේ තමයි සිදුවිය යුත්තේ කඹෑදීමේ තරගයකදී අප නරඹන්නට ප්‍රිය ආකාරයේ තරගයක්. මෙන්න ප්‍රහාරය ලැබෙනවා. ප්‍රථම ප්‍රහාරය සදා උත්සුක වෙන්නේ අයන් ආම්ස් කණ්ඩායම. නමුත් ප්‍රතිප්‍රහාරය කොයි මොහොතේ ඒ විද දන්නේ නැහැ ලයන් හාට්ස් කණ්ඩායමෙන්. මෙතෙක් මේ තරගය තුලදී අප දුටුවා ප්‍රතිප්‍රහාර කිහිපයක්. ලයන් හාට්ස් කණ්ඩායම තවත් ඔවුන්ගේ ගමන් මක ඒ ආකාරයෙන්ම යන්නට උත්සාහ කරන නමුත් අගපෙළ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් තවමත් නිසි පරිදි දායකත්වයේ ලයන් හාට්ස් කණ්ඩායමට ලැබුණේ නැති ආකාරයක් අපිට පෙනෙන්න තිබෙන්නේ අයන් ආම්ස් කණ්ඩායම. දැන් ලයන් හාට්ස් අනාරක්ෂිත කලාපය වෙතට ක්‍රමයෙන් රැගෙන උත්සාහ කරත් මේ වන විට එක් අතකට ලයන් හාට්ස් යදී අනෙක් අතින් අයන් ආම්ස් තරගයේ දෝලණය වෙද්දී දෙපසටම දෝලණය වන තීරණාත්මක මොහොතක් එක් අඩියක් දෙකක් ඇති තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණ වෙනස් කරන්නට ලයන් හාට්ස් දැන් ඔවුන්ගේ ආරක්ෂිත සීමාව කරා යොමු වන ආකාරයක් එද්දී අයන් ආම්ස් සීමා රේඛාව ආසන්නයේ වෙතට යොමු වෙන පවතින මොහොතක් මේ වරුවිට ප්‍රහාරය එන්නම පුළුල් පරාසයක් ඔස්සේ වැඩි කරන මොහොතක් තුළ මැද පෙරෙන් ගත්තත් අග පෙරෙන් ගත්තත් අපිට නම් කතා කරන්න බොහෝ දේවල් නිර්මාණයෙන් වෙමින් පවතින මොහොතක් අසංක අපිට දැක බලා ගන්න පුළුවන්. දැන් මේ වන විට අයන් ආම්ස් කණ්ඩායම යලිත්වරක් තරගයට ලබා ගන්නට ආගමනය උත්සාහ කරනවා. කෙසේ වෙතත් බිම පතිත වුණා. ඉතාම අවසරවන්ත අවස්ථාවක් ඔවුන්ට හැකියාව තිබුණා ජයග්‍රහණය කරන්නට, නැගිට තරග කරන්නට. මෙහි ජයග්‍රහණය වාර්තා කිරීමේ හැකියාව තිබෙනවා හොඳින්ම. ඉතාම තීරණාත්මකයි. මෙන්න අවසන් භාගයට අවසන් මොහොතටයි ළඟා වන්නේ. විනිසුරු තීරණය කරනවා අයන් ආම්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන බව. අවසන් මොහොතේ පතිත වූ ශරීර නැවත නැගිට්ටවා ඔවුන් ජයග්‍රහණය කළ තරගය.